ඔබට කිසිදා හරි හිතුණද අපේ පෘථුවියට දෙවනි සඳක් තිබ්බොත් කොච්චර හොඳයිද කියලා? ඇත්ත වශයෙන්ම විද්‍යාඥයන් දැන් තහවුරු කරලා තියෙනවා කෝෂි මූන් යනු එකක්. ඒකට කියනවා 2025 PN7 යන නමක් දීලා තියෙනවා. මේක ඇත්තටම කුඩා ඇස්ටරොයිඩ් එකක්. මේක මූන් කිව්වට මේක ඇස්ටරොයිඩ් එකක්. ඒ කියන්නේ ග්‍රහක එකක්. මේ ග්‍රහක පෘථුවිය ඉතාම ලං වෙලා පෘථුවිය ගාවම පෘථුවිය වටින්ම ගිහිලා අපේ සූර්යයා වටට ගමන් කරමින් පවතිනවා. ඒ හින්දා මේකට කෝසි මූන් දෙවනි මූන් කියලා නමක් දීලා තියෙනවා. මේක ඇත්තටම ඉතාම කුඩා ග්‍රහක එක තමයි. මේක මීටර් ගණනක් පමණයි මේකේ විස්කම්භය තියෙන්නේ. කෙසේ නමුත් මේක කොච්චර සුළු ග්‍රහක වුණත් අපේ පෘථුවිය ළඟම ගමන් කරන හැම විටම පෘථුවිය ළඟම සූර්යයා වටින් ගමන් කරන එකම ඇස්ටරොයිඩ් විදියට හඳුනාගෙන තියෙනවා මේ කෝසි මූන් එක. ඒ හින්දා අපිට දෙවනි සඳක් තියනවා දෝ යන ඒ කල්පනාවක් දැන් විද්‍යාඥයන් ඇති කරලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම මූන් නැත්නම් හඳක් නෙමේ. කෙසේ නමුත් මේක හඳක් වගේ හැම විටම අපේ පෘථුවිය ළඟින්ම සූර්යාව ගමන් කරමින් සිටිනවා කියන එක තමයි ඇත්ත. ඒ හින්දා දැන් අලුතින් හොයාගත්ත මේ වස්තුව තව අවුරුදු 60ක් පමණ අපේ පෘථුවිය ගාවම පෘථුවිය ළඟින්ම මේ සූර්යයා වටින් ගමන් කරනවා කියන එක තමයි හඳුනාගෙන තියෙන්නේ. එම නිසා දැනට අපිට කියන්න පුළුවන් අපිට දෙවනි මූන් එක කෝසි මූන් එක දැන් තියෙනවා. ඒක අපිට දකින්න බෑ අපේ සාමාන්‍ය හඳ වගේ දකින්න බෑ. මේ 2025 PN7 යනු කුඩා ග්‍රහකයක. කෙසේ නමුත් එයා අපේ පෘථුවියත් එක්කම සමීපව ගමන් කරනවා කියන්නේ සිතුවිල්ල ඔයාට තියෙන්න ඕනේ. ඔයා නැවත පාරක් මේ අහස උඩින් බලද්දී